ඉතින් සුබ දවසක් හැමෝටම. අද මම මගේ මේ කිසිල් වගාවට පෝර දාන්න තමයි හදන්නේ. ඉතින් අපි දැන් මාසයක් ගානේ දැන් පෝර දානවා. මාසෙන් මාසෙට හැම මේ මාසෙම දවසක් දාගෙන ඒ දවසට පෝර ටික දානවා. කලින් මම මාස දෙකෙන් දෙකට දැම්පේ. ඊනවට ඊට වඩා සාර්ථක ක්‍රමයක් වගේ මාසෙන් මාසෙට වගේ දාගන්න තියෙනවා නම් හොඳ ලොකු ප්‍රහේකණක් ගන්න පුළුවන්. ඉතින් ඒකට මම සාමාන්‍යයෙන් ග්‍රෑම් 200ක් වගේ වෙන්න මේ ප්‍රමාණය වගේ දාගන්නවා. මෙතන ග්‍රෑම් 250ක් වගේ තියෙනවා. මම මේ දැන් මැනලා මේ හදාගෙන තියෙන දැන් මට මේ ප්‍රමාණය දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගහකට දානවා නම් ග්‍රෑම් 250ක් වගේ දාගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් අපි ඔයාලට පේනවා ඇති උදැල්ලෙන් මේ විදිහට වලවල් 3ක් වගේ ගහ ගන්න ඕනේ. ගහගෙන මේ විදිහට ටික ටික ගහ වටේට දාගන්න පුළුවන්. මේ විදිහට දාගෙන මේක වහගන්න තමයි තියෙන්නේ. මේ කාලේ ඉතින් මේ දැන් වෙසක් පොසොන් කාලේ හින්දා අඩුයි මේ කෙසෙල් මිල නම් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඒකට ඉතින් මේ කොහොමත් මේ කාලේ පළතුරු වැඩි කාලයක් හින්දා මේ හැම පළතුරක්ම තියෙන හින්දා මේ මිල පහළ බහිනවා. ඒ වුණාට ඉතින් පෝර ටික දාගෙන යන්න ඕනේ. ඉතින් මගේ මේ කෙසෙල් වගාවට අමතරව ඔයාලට පේන ඇති ගස් ලැබුත් තියෙනවා. ඒකටත් මම මේ පෝර එකමයි දාන්නේ. මේක මේ සාමාන්‍යයෙන් හැම පෝර වර්ගයක්ම තියෙනවා. මේක ඔයාලට බලා ගන්න පුළුවන්. මම ගිය මාසේ දැම්මේ පොල් පෝර. ඊට එපිට මාසේ දැම්මේ මේ පෝර එක. ඉතින් දැන් මේ මාසේ දාන්නේ දැන් මේක ටිකක් ගණන් වැඩි වුණත් මේක ගහට හොඳට අල්ලනවා. ඉතින් මේකත් අපි මේ ගස් ලැබු වලටත් මේ විදිහට ග්‍රෑම් 250ක් වගේ වැටෙන්න දාගන්න ඕනේ. ඉතින් මේක ඔයාලට දාගෙන යද්දි මේ කප්පයක් තියාගත්තා නම් ගානට හොයා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ දැන් ගස්වල ගෙඩි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පොසොන් කාලේ හින්දා ඉතින් මේක ගාන තමයි ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් මේ වගේ වගාවක් කරගන්න එක හැමෝටම හොඳ දෙයක්. ඉතින් මේ විදිහට වලවල් ඉස්සල්ලාම කරන්න ඕනේ. මේ වලවල් ටික ගහ ගන්න ඕනේ. වලවල් ටික ඔක්කොම ගහගෙන ගියාම ඔයාලට ලේසි මේ පෝර ටික දාගෙන යන්න. මේ විදිහට ඔක්කොටම දාගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ ගහේ මම මේ කෙසෙල් ගස් දෙකක් තියෙනවා. දෙකේම පීදිලා තියෙනවා. පේනවත් ඇති. ඊට පස්සේ මම මේකට මේ ගස් දෙකටම එක පැලයයි තියාගන්නේ මේ හදාගන්න. මොකද දැන් එක ළඟ ගස් දෙකක් කොහොමත් තියාගන්න එක එච්චර මේ හොඳ නෑ. මොකද ගස් හොඳට හැදෙන්නේ. මොකද අපිත් සාමාන්‍යයෙන් පරතරේ ගත්තොත් ඉතාමත් ළඟට තමා මේ හිටෝගෙන තියෙන්නේ. ඉතින් මේ ගස් දෙකටම මම මේ ගහ තියාගත්තේ මේ හැදෙන්න. ඉතින් අපි දානකොට මේ ගස් දෙකට දැන් පෝර අවශ්‍යතාවයක් නෑ. මේ මොකද දැන් කෙසෙල්කම් හැදීලා තියෙන්නේ මේ කපන්න දැන් ළඟයි. ඉතින් අපි සලකන්න ඕනේ මෙන්න මේ ගහට. මේ ගහට සලකුවාම තමා මේ හොඳ ලොකු අස්වැන්නකට යන්න පුළුවන්. ඉතින් අපි අර පැත්තට පෝර දාන්න නැතුව මේ ගහනේ අපිට ලෝ කරගන්න ඕනේ. ඉතින් මේකේ මේ පැත්තෙන් හොඳට මේ වලවල් දෙකක් කපලා ග්‍රෑම් 200ක් වගේ දාගත්තා නම් ඇති. මොකද මේ ගහ එච්චරම ලොකුත් නෑ. ග්‍රෑම් 150 200ක් වගේ අතර ගානක් දාගන්න. ගහේ වාට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ලොකු ගහකට ග්‍රෑම් 250ක් නම් අනිවාර්යෙන් දාන්න ඕනේ. ඉතින් මේ පැලේටත් ඒ වගේම පැලයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට ග්‍රෑම් 150ක් 200 අතර වගේ ප්‍රමාණයක් දාගන්න. මේකෙත් මේ කෙසෙල් එකන හැදිලා තියෙන්නේ.
මේ ඉතින් මේකනේ අපිට දැන් හදා ගන්න ඕනේ. මේකට තමයි අපි දැන් සලකන්න ඕනේ. අනිවාර්යෙන් මේකේ දැන් ආහාර ටික දැන් මේකට දැයිලා තියෙන. මේකට සාමාන්‍යයෙන් මේ පොර වලින් උරා ගන්නවා. ඉතින් මේ ගහේ තියෙන මේ කෙසෙල් කරන කවුවා මේ ගහේ තියෙන පෝෂණයත් මේ ගහට උරා ගන්න විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට දාගෙන යන්න ඉස්සල්ලාම මේ වලවල් ටික ගහ ගන්න එක ගත්තාම ඉක්මනට පොර ටික දාගෙන යන්න විතරයි තියෙන්නේ. මම ඔයාලට තව දෙයක් කියන්නම්. මොකද දැන් අපි වැඩ කරන්නේ මේ වැහි වතුරෙන් තමයි අපි මේ හරි මෙහි වැඩ කරන්නේ. මේ අපිට කොහෙන්වත් වතුර ගන්න දෙයක් නැහැ. ඉතින් ඩිං වලින් ගන්නත් බෑ. මම ඔයාලට කලිනුත් කියලා ඇති. ඉතින් අපිට කරන්න තියෙන්නේ වැහි වතුරෙන් තමයි මේ වගාව කරගෙන යන්න ඕනේ. ඉතින් මේකට අපි දැන් මේ කාලේ වහිනවා. වැස්ස දැන් අඩු වේගෙන යන්නේ. ඉතින් වැස්ස අඩු වේගෙන යනකොට පස හොඳට තෙතමනේ තියෙනවා. දැන් ඊට ඒ වෙලාවට පොර ටික දාපුවාම මුල් ටිකත් දැන් හොඳට උත්තේජනය වෙලානේ තියෙන්නේ. මේ පොර ටික හොඳට අල්ල ගන්නවා. ඉතින් දැන් අද සවසත් මං හිතන්නේ තද වහින්නේ නැහැ. ඉතින් අර මේ කොහොමත් පොර ටිකක් දාලා වතුර ටිකක් අල්ලන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් අද වැස්සහම මේ ටික ගානට මේ හොඳට මේ අපේ පැලවලට අල්ල ගන්නවා. ඉතින් අනිවාර්යෙන් කවුරු හරි ඇලවල් වලින් වගේ වාරි මාර්ග ඒවෙන් ගන්නවා නම් පොර ටික දාලා අනිවාර්යෙන් වතුර පාරක් අල්ලන්න ඕනේ. එතකොට තමයි ගහට හොඳට උරා ගන්න. ඉතින් තව දෙයක් කියන්නම්. මේකේ මේ පුළුවන් නම් අපි දැන් මේ පොර දාගන්නකොට කාබනික පොර ටික දාගන්නවා නම් ගොඩක් හොඳයි. මේ සැරේ මට කාබනික පොර දාගන්න බැරුණා. ගිය සැරේ මම කර 10ක් එකතු කරගෙන තමයි මේ පොර ටික දැම්මේ. ඒකෙන් ඇත්තටම හොඳ මේ අස්වැන්නකට යන්න පුළුවන්. ඔයාලට පේනවත් ඇති මම මේ ගිය සැරේ දාපු කර 10ක් ටිකකුත් පේන්න තියෙනවා. ඉතින් ඒ විදිහට කර 10 දාපුවාම වෙන්නේ මේ පොර ටික හුඟක් අර රඳා පවතිනවා. මේ ගහට උරා ගන්න පුළුවන් විදිහට හදා ගන්නවා. ඒක ඉතාමත් වටිනවා. ඉතින් ඒක තමයි මේ මම දැන් මේ පොර ඔක්කොටම දාගෙන යනවා. ඉතින් මම මේ හදිස්සියේ මේකත් ඔයාලට දැන් කියලා දෙන්න ඕනේ හිතා ගත්තේ. මේ මම ඊට කලිනුත් ඒ වගාව කෙහෙල් වගාවකට කොහොමද පොර දාන්නේ කියලා ගෙනත් දීලා තියෙනවා. මම එහෙනම් අද වීඩියෝ එක ඉවර කරනවා.